දැන් දර කැලි දෙක ඇසුරු කරගෙන පවතින තා ගින්න නිවෙන්නේ නැහැ වගේ. ඇහත් රූපයක් දෙක නිසා ඔබ තුල ඇතිවෙච්ච දරුවා කියන හැඟීම ආපහු ඇහැ රූප දෙකට බැඳහම නැඹුරු කළාම ඔබේ సంతානේ දරු ගින්න කවදාවත් නිවෙන්නේ නැහැ. ඒකයි වේදනා පච්චය තණ්හා කියලා කියනකොට මේ තණ්හාවට උපදින්න සහ පවතින්න මේ වේදනාව දෙආකාරයකින් ප්‍රත්‍ය වෙලා. වේදනාව කියනකොට දකින්ද ඇහැයි සත්ව පුද්ගල නොවන ටීවී එකේ රූපයි වගේ අනාත්ම ධර්මතා ටික දකින්ද වේදනාව කියලා හඳුන්වන තැනට. ඒ නිසා සත්ව පුද්ගල භාවයෙන් දැනෙන සත්ව පුද්ගල නිමිත්ත දකින්න මනසේ රූප තණ්හාව නැත්තම් තණ්හාව කියන තැනට. වේදනා පච්චය තණ්හා කියනකොට මේ වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා කොහොමද? සාකෝ පනේසා තණ්හා කත්ත උපච්චමාන උපජ්ජති කත්ත නිවිසමන නිවිසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? මේ ඇහැ රූප කන ශබ්ද මේ ටික නිසා උපදින්නේ සහ පවතින්නේ. අර ගින්න දර නිසාම ඉපදිලා දර නිසාම පවතිනවා වගේ ඇහත් රූපයක් දෙක දර කෑලි දෙක නිසා දර කෑලි දෙක වගේ ඒ නිසා උපන්න ගින්න වගේ තමයි දරුවා කියන හැඟීම නැත්තම් අම්මා කියන හැඟීම රත්තරන් රිදී කියන හැඟීම. ඒ හැඟීම් ටික ඇතිවෙන්න හේතු වෙච්ච හේතු ටිකම ඇසුරු කරගෙන පවතිනකොට කවදාවත් තමන්ගේ මනසේ දරු තණ්හාව දරු සෙනෙහස දරු ගින්න නිවෙන්නේ නැහැ. මිල මුදල් රන් රිදී වල වටිනාකම ගෙවෙන්නේ නැහැ තමන්ගේ මනසේ. අපි ඊයේත් කතා කළා තේරෙන මට්ටමකට ආපහු ගත්තොත් පිදුරු ටිකකින් කිමිකල් ටිකකින් දාලා හදපු කඩදාසියක තින්ත ටිකකින් ඇඳපු කඩදාසි කොලයක් බිම තිබුණොත් පොඩි ළමයෙක් දැක්කොත් පොඩි ළමයාටත් ඒ රූපේ පෙනේ අපිටත් පෙනේ. නමුත් ඔය රූපය ඔය පෙනෙන තැනට තමයි වේදනාව කියලා කිව්වේ. ඒක අනාත්ම විපාකයක්. ඒ රූපේ දකින්නකොට රුපියල් 5000 කොලයක් 5000ක් මෙච්චර වටිනවා කියලා ඔබේ මනස තුල ඒක පිළිබඳව වටිනාකමක් පෙන්වන ගතිය දකින්න රූප තණ්හාව කියලා. දැන් අර පොඩි ළමයාටත් ඒක පෙනෙනවට පොඩි ළමයාට මේකේ වටිනාකමක් පෙනෙනවද? පොඩි ළමයා ඇහිඳින්න යනවද? නෑ. මොකද ඒ වෙලාවේදී එයාට රූපය ආරම්භය තණ්හාව යෙදෙන මේක 5000ක් කියලා පෙන්වන ක්‍රම ඒකේ නෑ. දැන් 5000 කියන දැක්ම වටිනාකමනුත් වටිනාකම 5000නුත් අයින් කරන්න බෑ. 5000 කියලා පෙනෙන්නෙම වටිනාකමකින් එක නේද? ඊට පස්සේ ඔන්න ඇස් ඉදිරි පිටට ආවේ කඩදාසිය පෙනෙන දේ තුල වටිනාකම තිබුණා නම් පොඩි ළමයාටත් අපිටත් දෙන්නටම එකක් වෙන්න ඕන. නමුත් පොඩි ළමයාටත් පෙනීම සමානයි අපිටත් පෙනීම සමානයි. ඔන්න වේදනාව කියපු තැන. වේදනා පච්චය තණ්හා වගේ දකින්ද රූප තණ්හා වගේ මේක දකින්නකොටම රුපියල් 5000 කියලා ඇති වෙන තණ්හාව තියෙයි. දැන් ඔබ තණ්හංච පජානාති තණ්හාව හඳුනන්නේ නැහැ. වේදනාව නිසා ඇතිවෙච්ච තණ්හාව හඳුනන්නේ නැති වුණාම මොකද වෙන්නේ? මේ 5000 කියලා මනසේ ඇතිවෙච්ච තණ්හාව ඒක ඇතිවෙන්න හේතු වෙච්ච හේතුවම බදා ගන්නවා. එතකොට ඔබට මේ වටිනාකම පෙනෙන්නේ අර කඩදාසිය. කඩදාසිය දකින්නකොට 5000ක් කියන වටිනාකම ඇති උනේ ඔබේ මනසේ. ඔබේ මනසේ මේ වටිනාකම ඇති වුණා කියන එක නොදකිනකොට මේ මනසේ තියෙන වටිනාකම අයිති අර රූපෙටයි කියලායි ඔබ දකින්නේ.
දැන් ඒකේ වටිනාකම ඔබ දකින්නේ මොකේද? අර රූපෙට. දැන් ඒ රූපයයි ඔබට මේ තණ්හාව බැඳිලා තියෙන්නේ. ඔබේ තණ්හාව අර රූපෙක බැඳිලා තියෙන්නේ. රූප තණ්හාව කියලා කියනකොට. තේරුණාද මම කියන්නේ? දැන් ඔය වගේ කෑලි හොල දිගටම කඩදාසි තිබුණොත් ඕව ඔක්කොම ඇහිඳ යයි. කඩදාසි ඇහිඳ බෑග් වල දාගෙන යන මිනිස්සුන්ට පිස්සු කියලා කියනව නේද? හරි. දැන් තණ්හාවෙන් පිස්සු වැටුණු කෙනා මොකද කරන්නේ? මේවා ඇහිඳ කෙල්ලවරක් නැතුව යන්නේ නැති වෙයිද? යයි. හොඳයි ඔය කඩදාසියේ ඉරුණොත් ඔබට දුකේයිද නැද්ද? දුකේයි. ඇයි? ඔබ කඩදාසියට තණ්හා කරන නිසා. ඔබට කඩදාසියට තණ්හා කළේ ඇයි? කඩදාසිය නිසා හිතේ ඇතිවෙච්ච තණ්හාව ආපහු හිතේ ඇති වුණා කියලා දන්නේ නැතුව කඩදාසියේ පැත්තට නැඹුරු කරපු එක. ඒකයි වේදනා පත්‍ය තණ්හා. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධ. යම් වෙලාවක මේ තණ්හාව ආපහු කඩදාසිය ඇසුරු නොකොළොත් වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා කියලා කිව්වේ වේදනාව නිරුද්ධ වුණොත් වේදනාව ඇසුරු වෙන්න දුන්නේ නැත්තම් මේ තණ්හාවට මොකද වෙන්නේ? තණ්හාව පවතින්න බෑ. දුවත් පොඩි වුණත් කැඩුනත් නැති වුණත් ඔබට දුකක් නැතුව ඉන්න පුළුවන් තැනකට එනවා. නමුත් ඔබේ හිතේ ඇතිවෙන තණ්හාව ඒ කඩදාසියට බැන්දොත් කඩදාසිය නැති වුණත් ඔබට දුක. කෙනෙක් උදුරගත්තත් ඔබට දුක. ඉරුණත් ඔබට දුක. කඩදාසි බාහිර කොළ කෑල්ලක් ඉරෙනකොට රිදෙන මනසක් හැදිලා ඇති ඔබට. තේරුණාද මං කියපේක? ඒකයි වේදනා පත්‍ය තණ්හා කියලා කිව්වේ. වේදනාව කියලා කිව්වේ පිදුරු කිමිකල් ටිකක් දාලා දියසායන් වලින් හදපු චිත්‍රයක් වූ කඩදාසි කෑල්ලට. ඒක දකිනකොට මනසේ ඇතිවෙන වටිනාකම 5000ක් කියලා ඇතිවෙන වටිනාකමටයි රූප තණ්හාව කියලා කිව්වේ. ඒ තණ්හාව ඇතිකරන්න හේතු වෙච්ච ඒ රූපෙම බදාගත්තාම තණ්හාව නිවෙන්නේ නැහැ. එතකොට වේදනාව තණ්හාව වේදනාව ප්‍රත්‍ය කරගෙන පවතින්නේ. වේදනාව නිසාම ඉපදිලා මේ වේදනාව ඇති වෙච්ච මේ රූපයෙන්ම ප්‍රත්‍ය කරගෙන තණ්හාව පවතිනවා. එතකොට තියෙන තණ්හාව රූපේට පතිත වුණාම තියෙන ලක්ෂණය මොකද්ද? ඔබේ මනසේ ඇති වෙච්ච වටිනාකමේ ගති ටික පෙනෙන්නේ කොහෙන්ද? රූපෙන්. එතකොට මණිකක් රකින්න නාගයෙක් වගේ ඔබ මේ කොළ ටිකක් රැක ඉඳී මුළු ජීවිතේ පුරාවටම රැක ඉඳලා මැරලා යයි. ඒ සිද්ධියයි මම කිව්වේ කිසිම වටිනාකමක් නැති කඩදාසියක් තින්ත ටිකක් වගේ ඇස් ඉදිරි පිටට ඔබේ ආවේ කෙස්ලොම් නේද ධම්මස්නහරින් හැදුණු රූපයක්. ඒක දකින්නකොට රුපියල් 5000 කියලා වටිනාකම තේරෙනවා වගේ මගේ දරුවා කියලා ආදරේ සෙනෙහස කියන වටිනාකමින් යුක්ත ගති ටික ඔබේ මනසේ යෙදෙන්නේ. ඒ මනසේ යෙදෙන ගති ටික ආපහු සතර මහා ධාතු රූපයට තැබුවාම අර සල්ලි කොලේ අර කොලේ ඔබ රකින්නවා වගේ දරුවා කියලා මේ සතර මහා ධාතු රූප නිමිත්ත ඔබ රකින්නවා. ඔබ බැඳිලා තියෙනවා. ඔබ ගෝපනය කරනවා. එතකොට රූප තණ්හාව කියනකොට ඔබේ තණ්හාව ඒ රූපේ මත පිහිටලා ඒ රූපේ කැඩුනත් ඔබට දුක එනවා, බිඳුනත් දුක එනවා, ලෙඩ වුණත් දුක එනවා. ඔබට ඒ රූපේ නැති වුණත් දුකයි. දුකට හේතු ටික ඒ රූපයේ වටිනාකමක් කළා පෙන්නන මනසේ තියෙන තණ්හාව. කඩදාසියේ කැල්ල කැඩුනහම, බිඳුනහම, ඉරුනහම ඔබට දුක එන්නේ. ඒ කඩදාසි කැල්ල වටිනාකමක් කරපු රුපියල් 5000ක් වටිනවා කියලා මනසේ පෙන්නපු වටිනාකමකින් යුක්ත තණ්හාවයි ඔබට දුක ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒ වගේ දරුවා මැරුණා කියලා ඔබට දුක එනකොට තේරුම් ගන්න ඔබට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මෙච්චර වටිනාකමින් යුක්ත මේ කොලේ රුපියල් 5000මයි කියලානේ. නමුත් කොලේ දකිනකොට අපේ මනසේ වටිනාකම සහ
වටිනාකම සහ වටිනාකමින් යුක්ත නිමිත්ත 5000ක් කියන නිමිත්ත උපදින්නේ. අපේ මනසේ උපදින ගතිය දන්නේ නැති වුනහම අපි හිතන්නේ ඒ ගති ටික රූපෙට අයිති කියලා. මේ අවිද්‍යාවේ දෝෂයක් මේ තියෙන්නේ. එතකොට ඒ රූපෙටයි අපි තණ්හා කරන්නේ, රූපෙටයි බැඳෙන්නේ. තණ්හාව තිබුණාම තියෙන දෝෂේ. ඇහැ එක දර කෑල්ලක් අර කඩදාසි කොලේ එක දර කෑල්ලක් වගේ. ඒ දෙන්න නිසා ඇතිවෙච්ච ගිනි දැල්ල වගේ තමයි රුපියල් 5000ක් කියලා වටිනාකමින් යුක්ත නිමිත්ත ගතිය හිතේ ඇතිවෙච්ච ගිනි දැල්ල වගේ. ගිනි දැල්ල දර කෑලි දෙක නෙමෙයි, දර කෑලි දෙක ගින්න නෙමෙයිනේ. ඒ වගේ ඇහැ රූප දෙක 5000ක් කියලා වටිනා ගතිය නෙමෙයි, වටිනාකමට රූප නැහැ, ඒ ගතිය නෙමෙයි. ඒ ගතිය ඇහැ රූප දෙක නෙවෙයි. හැබැයි දර කැලි දෙක නිසා උපන්න ගින්න දර කැලි දෙකම අල්ලගත්තා වගේ ඇහැ රූප දෙක නිසා 5000ක් කියලා උපදින වටිනාකම ඒ ඇහැ රූප දෙකම අල්ලගත්තොත් ඔබට මේ කොලේ 5000 වගේ පෙනෙයි. 5000 ඇහෙන් බලන්න පුළුවන් වගේ පෙනෙයි. දැන් ඔබ තණ්හංච පජානාති කියලා කියනකොට දන්නවා වටිනාකමින් යුක්ත 5000 කියන ගතිය මනසේ තියෙන මෙන්න මේකයි රූප තණ්හාව කියලා දන්නවා. තණ්හා සමුදයංච පජානාති කියනකොට ඇස් ඉදිරි පිටට ආවේ තණ්හාව ඇති වෙන්න පුළුවන් ඇහැ රූප දෙකකුයි කියන කාරණාව දන්නවා. තණ්හා නිරෝධංච පජානාති කියනකොට මේ තණ්හාවට ආපහු ඇහැ රූප දෙක ඇසුරු වෙන්න නොදුන්නොත් මේ කොලේ වටිනාකම ගෙවිලා යනවා නේද? කොලයක් රකින්න තැනට මාව බැඳෙන්නේ නෑ නේද කියලා දන්නවා. තේරෙනවද මම කියන්නේ? තණ්හා නිරෝධංච පජානාති කියනකොට ඔයා දන්නවා මොකද්ද? වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. මේ වේදනාවට තණ්හාවේ මේ වේදනාව පැත්තට මම නැඹුරු නොවුනොත් ගින්න නිවෙන්න කරන්න තියෙන එකම දේ මොකද්ද? ගින්න ඇති වෙච්ච දර කෑලි දෙක ආපහු අල්ල නොගත්තොත් මොකද වෙන්නේ? ගින්න නිවෙනව නේද? ඒ වගේ ඇහැ රූප දෙක නිසා 5000ක් කියලා ඇති වෙන වටිනාකම මම මේ රූපේ දකිනකොට මංගාව මේ වටිනාකම ඇති වෙනව නේද කියලා හඳුනා ගන්න මේ වටිනාකම ආපහු අර කඩදාසියේ පැත්තට නැඹුරු වෙන ගතිය නැති වෙනවා. එහෙම වෙන්න කඩදාසියේ පැත්තට තියෙන ඇලීම බැඳීම දෙක අපේ අඩු වෙනවා. මේ තණ්හාව නිවෙනවා කියලා. හැබැයි මේ තණ්හාව කවදාවත් නිවෙන්නේ ඔබේ ගතිය කඩදාසියට බඳින තාක්. කඩදාසිය නිසා ඇතිවෙච්ච තණ්හාව කඩදාසියට බඳින තාක්ම තණ්හාව අඩු වෙන්නේ නැහැ. කඩදාසිය නිසා ඇතිවෙච්ච තණ්හාව ආපහු කඩදාසිය ඇහැරුව පැත්තට ඔබ නොබඳින්න වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා කියලා කියන මේ තණ්හාව නිරුද්ධ වෙන්න නම් ඒ වේදනාව තියෙන පැත්තට නොයා යුතුයමයි. ඒ වගේ මේ රූපය දකිනකොට දරුවා කියන නිමිත්ත ඇති වෙනකොට ඔබ දැන් දන්නවා ඇහැ අනාත්මයි රූපය අනාත්මයි. ඒ දෙන්න නිසා මේ තණ්හාව තියෙන නිමිත්ත ඇති වෙලා තියෙන්නේ. මේ නිමිත්ත දරුවා කියනකොට වටිනාකම දරුවා කියන නිමිත්තෙන් තයින් කරන්න බෑ දැන්. 5000 කියනකොට වටිනාකම කියනකොට 5000 තයින් කරන්න බෑ වගේ දරුවා කියනකොට වටිනාකම දරුවා කියන නිමිත්තෙන් තයින් කරන්න බෑ. ඇහැ රූප දෙක නිසා දරුවා කියන අදහස එනකොට ආපු අදහස ඒ අදහස ඇති වෙන ඇහැ රූප පැත්තට බැඳහම ඔබට ඒ රූපයේ දරුවා වගේ ඇහෙන් දරුවා දැක්ක හැකි වගේ දැන් ඔබ ඒ රූප රකිනවා. රූපේ කැඩෙනකොට මිදෙනකොට දුක එනවා. යම් වෙලාවක ඇහත් රූපය දෙක නිසා ඔබට දරුවා කියන අදහස උපදී නම් ඔබ දන්නවා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. මේ තණ්හාවට
පවතින්න බෑ ඇහැ රූප චක්කු විඥානයේ පැත්ත ඇසුරු වෙන්න නොදුන්නොත් ආපහු. ඒ කියන්නේ දරුවා කියන නිමිත්ත ඒ රූපේ දකින්නකොට මගේ මනසේ උපදින්නේ කියලා උප හඳුනගත්තොත් මේ නිමිත්තෙන් ඒ රූපේ දරුවා කියලා ඔබ බලන එක අඩු කළොත් දරුවා කියන අදහසෙන් ආපහු රූපේ ඇසුරු කරන්න නොගියොත් මේ දරු තණ්හාව නිවෙනවා. එතකොට සම්මා දිට්ඨිය යාට දැකීම නිවැරදි වෙනවා. එයා තණ්හාව දන්නවා. තණ්හාව ඇතිවෙච්ච හැටිත් දන්නවා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා නිරෝධියක් දන්නවා. මොකද්ද? මේ වේදනාව ඇසුරු නොකළොත් වේදනාව නිරුද්ධ වුණොත් තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. තණ්හාව වගේ කියලා හිතන්න ගින්න දර කැලි දෙක වගේ කියලා හිතන්න වේදනාව නිසායි තණ්හාව කියලා කිව්ව දර කැලි දෙක නිසායි ගින්න. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා කියලා කිව්ව දර කැලි දෙක ඇසුරු නොකළොත් ගින්න නෙවෙයි. නේද? ඒ වගේ තමන්ගාව තියෙන ඇහැට රූප හම්බ වෙනකොට වටිනාකමින් යුක්ත අදහස් නිමිති තමන් තුල උපදිනවා. රත්තරන්, රිදී, මුදල්, මිනිස්සු, දරුවෝ, ගස් කොළන් කියලා. තමන්ගාව උපදින නිමිති ඒවා උපදින්න හේතු වෙච්ච ඇහැ රූප පැත්තටම ආපහු ගියොත් මොකද වෙන්නේ? නා කන්ටික ඕගොල්ලෝ දකින්නේ සතර මහා ධාතුයි. මේ සතර මහා ධාතු රූප වටි ඕගොල්ලන්ට. ඒ තාක් මණික් රකින්න නාගයෝ වගේ සතර මහා ධාතු රකි. කඩදාසි කොළ හංග සතර මහා ධාතු රැක අන්තිමට පිස්සුම නෙමෙයිද කියලා බලන්න යථාර්ථ වශයෙන් ගත්තාම. ඇයි මෙහෙම වෙන්නේ කියලා බලන්න. මම මේ කියන දේ සමස්තයක් වශයෙන් තේරෙනවද? මම මේ කියන්නේ එක දෙයක් හැම තැනකම හැම දෙයකම. ටීවී එකේ රූපේ වගේ ලෝකය අනාත්මයි. ඇහැ අනාත්මයි. ඇස් ඉදිරි පිටට එන රූප අනාත්මයි. අනාත්ම රූප නිසා ආත්ම සංඥාවක් සත්‍යයක් පුද්ගලයෙක් කියන හැඟීමක් ආත්ම සංඥාවක් යෙදෙන්නේ අපි තුල. අනාත්ම රූපය නිසා අපි තුල යෙදෙන ආත්ම සංඥාව කියන එක අපි දන්නේ නැති වුනහම ආත්ම සංඥාවෙන් අනාත්ම රූපය මත පැත්තට නැඹුරු වුනහම ඒ රූපය අපිට ආත්මවයි පෙනෙන්නේ. ඒකයි ටීවී එකේ තියෙන රූපයත් බලලා අපිට දුක් විඳින්න පුළුවන් නේද? තණ්හාව නැති කරන්නේ අනේ ඉතින් මේ 5000ත් කවදා හරි දවසක දිරලා යනවනේ නැති වෙලා යනවනේ. කෙනෙක් 5000ට කැමැත්තෙන් ඉන්නවා ඔන්න ඕගේ ගිලෙනවා. කෙනෙක් අනේ මේ 5000ත් කවදා හරි දවසක නැති වෙනවනේ කැඩිලා බිඳිලා යනවනේ කියලා 5000 නොයලෙන්න බලනවා. එයා බෑයම් කරනවා. දෙන්නම හැබැයි 5000 ඇතුලේ රූපේ 5000 කියන මානසික මට්ටමේ ඉන්නේ. එයාට කවදාවත් ආශ්‍රයක්ෂය කරගන්න කෙලෙස් හම්බෙලා නැහැ. නමුත් උනේ කොහොමද? අනාත්ම රූපය නිසා 5000ක් කියන වටිනාකම මනසේ යෙදුනේ. මනසේ දිච්ච බව නොදන්නාකම නිසා ඒ මනසේ තියෙන වටිනාකම මේ රූපේ පැත්ත බලපු හිඳයි රූපේ වටිනවා වෙලා තියෙන්නේ. එතකොට එයාට අහුවෙන්නේ මේ රූපේ වටිනාකමින් අහුවෙලා රකින්න දෙයට රූපේ රකින්න මට්ටමට තමන්ව බඳලා තියෙන්නේ. රූපේ ආරක්ෂා කරන්න තමන්ට රස්සාවක් හදලා තියෙන්නේ මේ තණ්හාව නැමැති ස්වාමියා කියලා. මෙහි දරුවව රකින්නවා, ගෙදර රකින්නවා, මුදල් රකින්නවා කියලා මේවා සතර මහා ධාතුව ආරක්ෂා කරන්න තමුන්ව බඳවලා තියෙන්නේ කවුද මේ? ඒව වටිනාකමකින් පෙන්නපු මනසේ තියෙන gati ටික. ඔබ යම් වෙලාවක මනසේ තියෙන මේ gati ටිකේ මිදුණු දවසට ඔබ මිදින්නේ වහල් භාවයෙන්. ඔබට රකින්න ගෙවල් නැහැ. ඔබට රකින්න කොළ කඩදාසි නැහැ. ඔබට රකින්න ඔබ සතර මහා ධාතුව රකින්නේ නෙමෙයි වෙනවා එදාට. අද ඔබ වැරදීමකින් ඔබේ මනස හඳුනා නොගෙන වැරදීමකින් ඔබ සතර මහා ධාතුව රැක ඉන්නේ මේ. ඒකයි ආසීසෝපම සූත්‍රයේ පෙන්වන්නේ සර්පය හතර දෙනා ආභරණ කොට මේ ඉන්නේ.
ඉතින් රුපියල් 5000ක් කියලා වටිනාකම කඩදාසි කොලයෙන් දකින මට්ටමටපත් වෙලා ඒකෙන් අයින් කරන්න 5000 කියන එක ඇති වෙන්නේ හිතට නේද කියලා විදර්ශනා කළොත් ආශ්‍රයක් වෙන්නේ නැහැ. 5000 තියෙන මේ කොලේ තියෙන්නේ රූප කලාප නේද කියලා බැලුවත් ආශ්‍රයක් වෙන්නේ නැහැ. අවිද්‍යාව ඇතුළේ. නමුත් මේ කුලී 5000ක් කියලා වටිනාකම ඇද්දලා කැඩෙන්න බින්දෙන්න දවසට දුක එන පරිසරය හැදුනේ කොහොමද කියලා දුකට හේතු ටික හෙව්වොත් ඔබට තේරෙයි මේ දුකට හේතු ටික තණ්හාව කියලා. 5000 කොලේ ඉරුණොත් ඔබට දුකේයිද නැද්ද? ඔබ ගාව තියෙන 5000 කොලේ නැති වුණොත් හොරු ගත්තොත් ඔබට දුකේයිද නැද්ද? දුක එනවා. දුකට හේතු ටික අද ඔබ දකින්නේ 5000 කොලේ නැති වෙච්ච එක. ඉරිච්ච එක, කැඩිච්ච එකයි දුකට හේතුව කියලා. ඕකට කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියලා. ඔබ දුක නැති වෙන්න නම් මොකද දකින්නේ? 5000 කුලේ කැඩෙන්නේ නැතුව, ඉරෙන්නේ නැතුව, නැති වෙන්නේ නැතුව තියාගත්තොත් දුක නැති වුණ හැකි. දුක නැති කරන ප්‍රතිපදාව මොකද්ද? 5000 කුලේ ආරක්ෂා කරන එක කියන තැනකින් තමයි ඔබේ දර්ශනය අද තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕක හැමදාම කරන්න බෑ. දිවි ඇතිතක් මරණ මොහොතදී හරි ඕකෙන් මිදෙන්න වෙනවමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකට හේතුව තණ්හාව. ඒ කියන්නේ ඇස් ඉදිරිපිටට ආවේ නැහැ වටිනාකම යුක්ත 5000 කොලයක්. චිත්‍රයක් වර්ණ සටහනක් විතරමයි එන්නේ. චිත්‍රයක් වර්ණ සටහනක් එනකොට රුපියල් 5000න් කියන හැඟීමත් එක්ක වටිනාකම යෙදෙන gati ටිකටයි තණ්හාව කියලා කියන්නේ. ඒ 5000 කියන නිමිත්ත වටිනාකමනුත් වටිනාකම 5000නුත් වෙන් කරන්න බෑ. ඒ 5000 කියන වටිනාකමින් යුක්ත නිමිත්තෙන් හිතේ තියෙන නිමිත්තෙන් ඔබ රූපෙ පැත්ත බලනකොට ඒ රූපය ඔබට පෙනෙන්නේ වටිනවා වගේ. රතු පාට කණ්ණාඩිය දාගෙන ඔබ සුදු පාට බිත්තිය දිහා බලනකොට ඔබට පෙනෙන්නේ බිත්තිය රතු පාටයි වගේ. සුදු පාට බිත්තිය කඩදාසි කොලයක්. හැබැයි ඔබ ඒ දිහා බලන්නේ රතු පාට කණ්ණාඩියකින් ඔබට පෙනෙන්නේ රතු පාටට දැන්. ඒ නිසා කඩදාසි කුලේ ඔබ ඒ දිහා බලන්නේ 5000 කියන වටිනාකම ආරෝපණය වෙච්ච මනසකින් නම් ඔබට පෙනෙන්නේ දැන් ඒ රූපේ වටිනවා වගේ. ඒ ඔබේ දර්ශනීය වැරද්ද. තණ්හාව. රූපේ දකින්නකොට මේ හැඟීම තමන්ගේ මනසේ ඇති වුණා කියලා නොදන්නකොට ඔබ වටිනාකම ආරෝපණය වෙච්ච දරුවා කියන සංඥාවෙන් ඒ රූපේ දිහා බලනකොට ඔබට දැන් ඒ රූපේ වටි. දැන් ඔබට කෙසුත් දරුවගේ ලොම් නිය දත් හම් මස් සෙම සොටු මල මුත්‍රා ඔක්කොම දරුවගේ වගේ පෙනෙන්නේ. දැන් ඔබට ඒ රූපේ කැඩෙන්න බින්දෙන දවසවල දුකට හේතුව ඒ රූපයේ දරුවෙක් කියලා වටිනාකම පෙන්වපු මනසේ gati ටිකයි. දුකට හේතුව තණ්හාව. මේ තණ්හාව නැති වුණොත් මනසේ තියෙන මේ වටිනාකම රූපේ වටිනවා කියලා පෙන්වන gati ටික නැති වෙච්ච දවසට ඔබට දරුවා මල දුක එන්නේ නැහැ. දුකෙන් නිරුද්ධ වෙනවා. එතකොට උත්තරේ ඇවිල්ලා මොකද්ද? ඇහැ රූප නිසා ඇති වෙන වේදනා පත්‍ය තණ්හා කියනකොට වේදනාව කියනකොට ඇහැ රූප පැත්ත දකින්න. ඒ නිසා දරුවා කියලා වටිනාකම කවපු නිමිත්ත දකින්න මනසේ තියෙන තණ්හාව හැටියට වේදනා පත්‍ය තණ්හා. වේදනා නිරෝධ තණ්හා නිරෝධා කියනකොට මේ නිමිත්තට ආපහු ඇහැ රූප දෙක ඇසුරු වෙන්න නොදුන්නොත් ගින්නට දර කැල දෙක ඇසුරු වෙන්න නොදුන්නොත් ගින්න පවතින්නේ. ඇහැ රූප දෙක ඇසුරු වෙන්න නොදුන්නොත් දරුවා කියන මේ අදහස නැවත ඇහැ රූප දෙකට යන්න නොදුන්නොත් මේ දරු ගින්න නිවෙනවා දුක නිවෙනවා.
සම්මා දිට්ඨිය ඉපදිලා. එතකොට ඔබ හැම වෙලාවෙම කායගත සතිය වඩනවා. මොකද මේ කායගත සතිය වඩන්නේ? මේ රූපය දකිනකොට දරුවා කියන තණ්හාවෙන් යුක්ත නිමිත්ත නූපදින්නත් උපන්න නිමිත්ත ඒ රූපයට බැස නොගන්නත් උපන්න නිමිත්ත පිරිහෙන්නත් නූපන්න නිමිත්ත නූපදින්න තමයි ඔබ කායගත සතිය වඩන්නේ. දරුවා ඉන්නවා කියනවත් දරුවා නැහැ කියනවත් නෙමෙයි. ඔබ කුණුප කොටස් ටික දිහා බලාගෙන දරුවා ඉන්නවා කිව්ව සාස්වත දෘෂ්ටිය, කුණුප කොටස් ටික කඩලා දරුවා නැහැ කිව්ව තුච්ඡේ දෘෂ්ටිය. ඔබ මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ. ඔබ මේ රූපය කුණුප කොටස් වශයෙන් බලන්නේ දරුවා ඉන්නවා කියනවත් නැහැ කියනවත් නෙමෙයි, දුකෙන් මිදෙන්න. මොකද්ද? කොහොමද දන්නේ? මේ කුණුප කොටස් ටිකට සිහිය නැති වුණොත් ඔය රූපය දකින්නකොටම දරුවා කියන තණ්හාවෙන් යුක්ත නිමිත්ත මගේ මනසේ උපදී. නිමිත්ත උපන්නොත් තියෙන දෝෂේ උපන්න නිමිත්ත උපදින්න හේතු වෙච්ච රූපෙම බදාගෙන පවතිනවා. එතකොට මේ රූපේ දරුවා වගේ වටිනාකමින් පෙනෙනවා මට. එදාට රූපේ කැඩෙන බිඳෙන දවසට මට දුක් විඳින්න වෙනවා. දුකට හේතුව මේ තණ්හාව. තණ්හාවට හේතුව මේ රූපේ ඇත්ත නොදන්නාකම නේද කියලා එයා දන්නවා. මම මේ රූපේ ඇත්ත පෙන්නුවොත් මේ රූපය ආරම්භය වටිනාකමින් යුක්ත දරුවා කියන නිමිත්ත උපදින්නේ නැහැ. උපන්න නිමිත්තක් තියෙනවා ටික ටික ගෙවෙනවා. එතකොට මේ රූපේ වටිනාකමින් පෙන්නලා දුකේන එකේ මාව මිදෙනවා කියලා එයා දන්නවා. දන්න නිසා ඔබ නිතරම කායගත සතිය වඩනවා. ඔබට ආශ්‍රයයක් වෙන්නේ කායගත සතිය වඩන එකට නෙවෙයි. කායගත සතිය වඩන්නේ ඇයි කියන අවබෝධයටයි. ඔබ මේ ටික කරන්නේ මෙන්න මේ දුක ඇති වෙන හා නැති වෙන හැටි දැකලා කරන දේෙන් ඔබට දුක්ඛ නිරෝධී සාක්ෂාත් වෙනවා. එතකොට මෙන්න මේ කාරණාවයි මම මේ තණ්හා පర్యాయం මතක් කරන්න ඕනි උනේ. තණ්හංච පජානාති කියනකොට එයා මනස තුල වටිනාක අර 5000 වගේ දරුවා වගේ අම්මා තාත්තා රන් රිදී මුතු මැණික් කියන මේ වටිනාකමින් යුක්ත නිමිති ටික ඔක්කොම දකින්නේ මනසේ. එයා දන්නවා ඇහැ රූප දෙක නිසාම කන ශබ්ද දෙක නිසාම මේ වටිනා නිමිති තණ්හාවෙන් යුක්ත නිමිති මනසේ ඉපදිලා අනේ ඇහැ රූප දෙක නිසා මනස තුල උපන්නා කියන හැඟීම අහල්ද නොලැබුණු නිසා කියලා දෙන්න කෙනෙක් නැති නිසා මේ ඇත්ත ඇති හැටි පෙන්වන්න නොපෙන්නු නිසා මනසේ තියෙන නිමිති සතර මහා ධාතුව මත පතිත වෙලා තමයි මේ ලෝකයක් හදලා වටිනාකම යුක්ත දේවල් සතර මහා ධාතුව තියෙනවා කියන මානසික මට්ටමක් හදලා තියෙන ලෝකයක් හදලා තියෙන්නේ කියන එක දන්නවා. ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි කියන එක දන්නවා. එතකොට ලෝකය කියන්නේ දුක. ලෝක නිරෝධයත් එයා දන්නවා. මේ ආයතන ටික නිසා වටිනාකමින් යුක්ත නිමිති මනසේ උපදී නම් ඒ නිමිති නැවත නිමිති හදන්න හේතු වෙච්ච ආයතන පැත්තට නොතබුවොත් මේ වටිනාකම ටිකෙන් ටික දිය වෙලා යනවා. තව පැත්තකින් ගත්තොත් කණ්ණාඩියට කොටන කුරුල්ලෙක් දිහා බලන්න. කණ්ණාඩිය ඉස්සරහට කුරුල්ලෙක් ආවොත් අපි කුරුල්ලගේ කණ්ණාඩිය පැත්තට වැටෙන කුරුල්ලට පෙනෙන්නේ ඉස්සරහා කණ්ණාඩියේ පතිත වෙච්ච සත්ව පුද්ගල නොවන ඡායාවක් විතරයි. කුරුල්ලට පෙනෙන්නේ කණ්ණාඩියේ පැත්තේ තව ඡායාවක්. ඒ ඡායාව දකිනකොට තව සතෙක් ඉන්නවා කියන ආත්ම සංඥාව මේ කුරුල්ලගේ හිතේ යෙදෙනවා. තමන්ගේ හිතේ යෙදෙන ආත්ම සංඥාව නිසා මම ඉන්න කුරුල්ලට කොටන්න ඕනේ කියන අදහසින් තමයි හොටේ අනින්නේ වීදුරුවට. එතකොට එයා ඉදිරියෙන් තියෙන නිකම්ම සත්පුද්ගල නොවන රූපයක්.
ඒ රූපය දකිනකොට ඒ රූපයේ අරඹය එයාගේ හිතේ සත්ව පුද්ගල ආත්ම සංඥාව යෙදෙන්නේ. රූපේ දකින්නකොට හිතේ ආත්ම සංඥාව යෙදෙන්නේ කියන එක නොදකින්නකොට එයාගේ හිතේ ඇති වෙන gati ටික දකින්නවා මොකද්ද? කණ්ණාඩිය පැත්තේ. මේ සත්‍ය තව සතෙක් ඉන්නවා කියන හැඟීම අයිති පෙනෙන දෙයටයි කියලා හිතාගෙන කොටන්නේ පැත්තට. කණ්ණාඩියට කොටන කුරුල්ලක් දරුවට ආදරෙන් අතපත ගන්න අම්මත් අතර වෙනසක් නැත. ඇයි ඇත් ඉදිරි පිටට පෙනෙන රූපේ එනකොටම මගේ දරුවා කියන හැඟීම යෙදෙනවා හිතේ. හිතේ යෙදුනා කියන එක දන්නේ නැතුව රූපෙ වෙත නැඹුරු වෙලා අර කණ්ණාඩියට කුරුල්ල කොටනවා වගේ මේ දරුවගේ ඔළුව අත ගන්නවා. ලෝකෙට මේක ඇත්ත ඇති. නමුත් මම අද කතා කරන මේ දර්ශනේ ලෝකෝත්තර. මං කිය ලෝකෙට අයිති නැති සිද්ධිය. මේක තේරුම් ගන්න හැමදාම ලෝකෙ කියලා කෙලස් ටික අස්වසා ගන්න හදන්න එපා. මේ භවයෙන් ඈතර විය යුතුයි අපි. මේ භව නිරෝධයට මම පෙන්නන්නේ මේ දර්ශනය අපිට හුරු පුරුදු නැහැ. අපි මේ රූපම ඇසුරු කළා අම්මා තාත්තා දුව අයියා අක්කා කියලා සතර මහා ධාතු එක්කම ගැටිලා අනන්ත සංසාරකේ ඉඳන් සතර මහා ධාතු කියන කාම ලෝකේ කාමය අතහැර ගන්න බැරුව අපි දඟලන්නේ මේ දර්ශනේ නැති නිසා. ඉතින් කණ්ණාඩියට කොටන කුරුල්ලයි දරුවගේ ඔළුව අත ගන්න අම්මයි රත්තරන් රිදී ටික පරිස්සම් කරන කෙනයි අතර වෙනසක් නැහැ. වෙලා තියෙන එකම දේ අවිද්‍යාව සමානයි හැමතැනකම. තව පැත්තකින් මම කියන්නේ ඈත වෙලක කුඹුරක පඹයෙක් ඉන්නවා නම් පඹය බව නොදන්නාකම නිසා පඹය කියන තැන නිකන් හිතන්න වේදනා පච්චය වේදනාව වගේ කියලා. පඹය බව නොදන්නාකම නිසා තණ්හාව යෙදෙන්න පුළුවන් නිමිත්තක් ඇති වෙනවා අපි ගාව මිනිස්සෙක් කියන අදහසක්. මිනිසයා කියන තණ්හාව යෙදෙන්න පුළුවන් තණ්හාව යෙදුණු මේ නිමිත්තටයි රූප තණ්හාව කියලා කියන්නේ. ඒ තණ්හාව රූපේ ඇතිවෙන්න හේතු වෙච්ච පැත්තටම නැඹුරු වෙනකොට අපිට පෙනෙන්නේ ඈත මිනිස්සෙක් ඉන්න. අපි කැමති මිනිස්සයා බාහිරින් ඉන්නවා වගේ අපිට පෙනෙන්නේ. ගම් වතුරක් ඇවිල්ලා පඹය හිටපු තැන කුඩු කරගෙන යට කරගෙන යනවා. අපිට පඹය බව නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසක් ඇවිල්ලා අදහසින් ඒ දිහා බලාගෙන ඉන්න අපිට පෙනෙන්නේ මිනිස්සෙක් වගේ ඉන්නේ. මිනිස්සයා